Hello guys, ඉතින් කොහොමද? අද ගෙනල්ලා තියෙන්නේ Rioblox YouTube channel එකේ unboxing video. අද අපි unbox කරන්න යන්නේ phone එක අතේ බැඳන් ගියොත්. ඒ කියන්නේ phone එක අපි අතේ බැඳන් ගියොත් වැඩ ප්ලේසිනේ. phone එක නිකන් සාක්කුවේ දාගෙන යනවට වඩා phone එක අතේ බැඳන් ගියාම වැඩ ලේසිනේ. අද අපි කතා කරන්න යන්නේ තවත් smart watch එකක් ගැන. මේක අපේ තුන්වෙනි vlog එක. අපි ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එක ඉස්සරහට යමු. හරි එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ස්මාර්ට් වොච් එකක් ගැන. අපි ස්මාර්ට් වොච් එක අතර ගමු. ස්මාර්ට් වොච් එකේ උඩින්ම ගහලා තියෙනවා T800 Ultra 3 කියලා. Ultra කට්ටියන ගහපු තුන්වෙනි වොච් එක තමයි මේ තියෙන්නේ. වයර්ලස් charging එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ෆෝන් එකට ගහනවා වගේ මේ පැත්තෙන් ගහන්න ඕනේ නැහැ. උඩින් ගහන්න ඕනේ නැහැ. මේකට තියෙන්නේ මැග්නට් එක මැච් වෙන විදිහට තිබ්බහම මේක charge වෙනවා. ඊට පස්සේ මෙතනින් වොච් එකේ ෆේස් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. මෙතනින් charger එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් තියෙනවා AMO LED HD IPS කියලා. ඒකෙන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මෙතෙන් තියෙනවා ස්ට්‍රැප් එකේ පාට. වැදගත්ම දේ. ස්ට්‍රැප් එකේ පාට තමයි තැඹිලි. ඊට මේ පැත්තෙන් තියෙනවා ස්මාර්ට් වොච් කියලා. මේ පැත්තෙන් ආය පාරක් තියෙනවා ස්මාර්ට් වොච්. මේ පැත්තෙන් තියෙන මොකුත් නැහැ. මේ පැත්තෙන් මොකුත් නැහැ. යට බැලුවම යට තියෙන apps ටික BT calling, heart rate, find my phone, music control, weather cycle, smart DND, games, bedside lamp, alarm. ඊට තියෙනවා මෙතන T800 කියලා ගහලා තියෙනවා. මෙතනින් barcode එක තියෙනවා. මෙතනින් තියෙනවා Apple phone වලටයි Android phone වලටයි දෙකටම download කරන්න පුළුවන් කියලා මේ bind කරන app එක. මෙතනින් විස්තර ගොඩක් තියෙනවා. මෙතනින් made in China. චීනේ තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි එහෙනම් අපි watch එක එළියට ගමු. හරි මේක මම බලන්නේ නැහැ මුලින්ම ඔය කට්ටියට පෙන්නන්නේ. හරි එහෙනම් අපි ගමු watch එක. watch එක මුලින්ම තියෙන්නේ අපිට user manual එක. user manual එකේ තියෙනවා අනිත් පැත්ත. user manual එකේ තියෙනවා හරියට ඒක watch එක බඳින්න කොහොමද? charge කරන්න කොච්චර charge කරන්න ඕනද? app එක ගන්න QR code එක තියෙනවා. තව features එන්න ගොඩක් තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ චයිනා භාෂාවෙන්. ඒ කියන්නේ Chinese වලින්. මේ පැත්තේ තියෙන්නේ English වලින්. අපි user manual එක පැත්තකින් කියමු. ඊට පස්සේ ගමු අපේ charger watch එකේ straps දෙක තැඹිලි පාටයි. මේක වදින්න උඩට මේක යටට. ඊට මේ දෙක මෙහෙම ඇවිල්ලා මෙතනින් දාලා ඔහොම විස්තර ගොඩක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ charger එක. මෙතන තමයි watch එක match වෙන විදිහට තියන්නේ. ඊට පස්සේ මෙතන තියෙන USB port එක. USB port එක ගන්න තියෙන්නේ charger එකට. ඊට පස්සේ ගත්තාම watch එක තමයි මේන්ම දේ. හරි watch එක අපි අතර කරන් බලමු. අම්මා මේක ගත්තාම නම් දැනෙන්නේ පොඩි ෆෝන් එක පොඩි කරලා අතර ගත්තා වගේ. ඊට පස්සේ මුලින්ම තියෙනවා මේකේ අපි එහෙනම් මේකෙත් පටන් ගමු. මුලින්ම තියෙන උඩින්ම තියෙනවා මේකේ ඩිස්ප්ලේ එක. ඊට පස්සේ පැත්තෙන් බැලුවොත් තියෙනවා අපේ නිකන් අර බයිසිකල් රෝදේ වගේ කරකවන රෝදයක්. මේ පැත්තේ තියෙන on off button එක. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙන්නේ watch එකේ පටිය මෙහෙම පටිය දාන්න තියෙන්නේ. පටිය දාන එක. ඊට පස්සේ උඩින් බැලුවොත් එහෙම තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා side පැත්තෙන් තියෙන මේකට තියෙන මේක ක්ලික් කරාම අපිට ඕන app එකක් open වෙනවා. app එක අපිට settings වලින් හදන්න තියෙනවා. මේකේ තියෙන්නේ මෙතනින් ආයෙ තියෙනවා speaker එක. යට ගත්තාම යටින් තියෙනවා මේ බටන් එක ඔබාගෙන තමයි මේ පටිය දාන්න ඕනේ. එතකොට තමයි පටිය lock වෙන්නේ. නැත්තම් ගැලවෙනවා. මෙතනින් තියෙනවා එන හතරක් සවි කරලා මෙතනින් තියෙනවා අර අපේ heart rate එකෙන් බලනකොට පත් වෙන light එක. ඒ ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි මම මේක charge කරගෙන සුටුස් ගාලා එන්න. යනවා. ඉතින් මම දැන් මේක charge කරගෙන ආවා. අපේ smart watch එක. අපි හන්නේ ඔන් කරගෙන බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔය hello කියලා වැටෙනවා. ඊට පස්සේ අපි wallpapers ටික. මේ පළවෙනිම හිතන්නේ. දෙවෙනි එක නම් පොඩ්ඩක් පේන්නේ. ඔව් දෙවෙනි එක මේ පින්තූරෙ තිබ්බද? ආයෙ කියනවා මේක තියෙනවා. නාම ස්මාර්ට් වොච් කියලා ගන්නවා. ඊපස්සේ මේක තියෙනවා. අම්මා ඒක ලස්සනයි. මේ අශේන මම හිතන විදිහට මේ අශේ බහම මේක පාඩම. කො. ඒක නැද්ද මේක? අනේ තියෙනවා. පාඩම ගන්න පේන්නේ. හරි ඔච්චර තියෙන්නේ. මේකේ heart rate එක පෙන්නනවා, battery ගන්න පෙන්නනවා, මේ export එකේ දුවලා තියෙන ගන්න පෙන්නනවා. මේ පෙන්නන විතර පෙන්නන ඒවට ඔක්කොම වැරදි. මොකද අපි මේක ගත්තේ අලුතෙන් ගත්තා හන්දා. මේකෙත් එහෙමයි.
ඊට පස්සේ ගියාම තියෙන ස්පෝර්ට්ස් ස්පෝර්ට්ස් වල walk run ride climb treadmill හින්න ගොඩක් තියෙනවා අන්තිමට රෙකෝඩ්ස් කියලා වේ රෙකෝඩ්ස් හරි මේකෙන් guys ඔයගොල්ලන්ට උඩ පල්ලේ යන්න පුළුවන් මේ ස්ලීප් එකෙන් වැඩක් නැහැ මේ දුවන වේගේ කිලෝමීටර් එක අපි දුවන ස්ටෙප් ගාන මේ අපේ දහනය හරි ඊළඟට heart rate එක මේක බලන්න තියෙන්නේ ස්ටාර්ට් එතකොට මේ පිටිපස්සෙන් පත් වෙන පොළ පාට ලයිට් එක පේනවා ඇති මේක දැන් පොඩ්ඩක් එනක ඉන්න මගේ heart rate 83යි blood pressure තියෙනවා blood oxygen අපේ ලේවල උෂ්ණත්වය මැසේජ් නෑ මම ෆෝන් එක කනෙක්ට් කරලා තියෙනවා ගයිස් මේ වෙලාවේ නම් මාරම විදිහට වහිනවා කොරෝනා එහෙ නැති ඊට පස්සේ වෙදර් තියෙනවා වෙදර් හැම් එක බෑ කැල්කියුලේටර් එක තියෙනවා කැල්කියුලේටර් එකෙන් මේ අපිට එකතු කරගන්න ගුණ කරන්න ඕමම ඉන්න ගොඩක් පුළුවන් ඊට පස්සේ මොන 22 ගුණ කිරීම මොන එරර් නෑ හරි ඊළඟට තියෙනවා එලාම් තියෙනවා එලාම් තියෙනවා 7:06ට තියෙනවා මම ඔයාලට දැන් පෙන්නන්නත් එක්ක 7:26ට තියන්න එලාම් එකක් වදී මම හිතන්නේ once down මම අපිට ඉඳ ගන්න stop watch එක තියෙනවා taking pictures voice assistant find food car race එකක් තියෙනවා cool මේ මොඩ කැම එක රෙකෝඩ් කරලා පේන්නේ settings මේ personal information ඒක ෆෝන් එකෙන් දාන්න මේ notice මේ general do not මේ display screen lock මේ dynamic island එක off කරගමු shake to answer කියන cover the breath screen එක දාමු ඔන්න ළම එක තමයි කනේද stop එක දෙන්න hand light කියන්නේ මත හෙලවුවම වොච් ඔන්න ඊට පස්සේ time settings එකෙන් වෙලාව හදමු දැන් වෙලාව 7යි මේක මෙහෙම තියෙන්නේ මෙහෙම ගිහිල්ලා PM දාලා හරි කරන්න apply කරන්න මෙතන අපි face 24 hours format දාමු date වෙනස් කරමු අද 2025 කීයද 10යි 14 ඉන්න sounds and touch තියෙනවා sound එක වෙනස් කරන එක key definition ඒ කියන්නේ මේ පැත්තේ බටන් එක ගහම sport එකද heart rate ද weather stop watch alarm මම alarm දාගෙන තියාගන්න torch එක තියෙනවා calendar එකක් තියෙනවා contact තියෙන ගොඩක් තියෙනවා drink එකකින් වෙන්නේ අපිට මේ පැය භාගයට වතුර බොන්න කියලා එළම්ම එක දෙනවා මේ shut down මේ language මේ QR code එක මේ views app view කරන විදිහ මේ display and brightness level එක මේකෙන් bluetooth on කරන්න තියෙන්නේ phone එකට connect කරන bluetooth on කරන්න ඕන save to answer ඒක ඔයක එහෙමනම් දැන් බලමු app එක ගන්න. අද අපි ගෙනාවේ T800 Ultra 3 watch එක. මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් හොඳ උදාහරණයක් ගන්න ඇති කියලා. මේක කියන්නේ හොඳටම බජට් එකට ගැලපෙනවා. රුපියල් 3990 තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ 4000ක් විතර වෙනවා. කමන්නේ මේක ගන්න. එලාන් තියන්න පුළුවන් ඔයගොල්ලෝ දැක්කනේ වීඩියෝ එකේ. අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ට මේ watch එක ගැන හිතන දේවල් කමෙන්ට් කරගෙන යන්න. යහෝ යන්න එපා. තාම යන්න එපා. subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මට මෙතනින් යන්න වෙනවා. අපේ ඊළඟ vlog එක challenge vlog එකක්ද? unboxing එකක්ද? traveling එකක්ද වේද කියලා මම දන්නේ නැහැ. එහෙනම් අදට අපි යනවා. goodbye.